ආපෝ නිකිතේ අර පවන් අදත් වෙනවා අද දවසත් ඉවරයි ඈ. යාළුවනේ මාත් කරන් ගහන්න එන්න. කරම් ගහන්න එන්න අපිත් එක්ක. ඔව්. අපි කියලා තියෙනව නේද අපිත් එක්ක සෙල්ලම් ගන්න එන්න එපා කියලා මොනවද අද? දවසම කාලා කණි කරනවා. එසන අන පවන්න න එන්න කියන්නකෝ මොකක් හරි වැඩක් දෙමුණේ පවන් එන්නකෝ එන්නකද අපිත් එක්ක සෙල්ලම් කරන්න අපි වත් එක්ක ගොඩ කාලේ සෙල්ලම් කරෙත් නෑනේ පවන්. වා එන්නකෝ මෙතෙන්ට බෝලේ ගන්න පවන් බෝලේ ගන්න පවන් මං කිව්වේ නේද දැන්වත් බැරි වැඩ කරන්න නැතුව ඉන්න කියලා. දැන්වත් අපිත් එක්ක සෙල්ලම් කරන්න එන්න එපා. හරිද? පවන් ඊට පස්සේ ඔයාලට පුළුවන් දෙයක් කරනවා. බැරි දේවල් කරන්න ඉන්නද? ඉංග්‍රීසි අයියෝ තෙලුගු ලස්සනයි එදා එක කොච්චර ලස්සනද කියනකෝ අයියෝ ඔය හින්දි තෙලුගු බලන බැරිලට එන මේනකොට භාෂා හයක්වත් පුළුවන්. ඉතින් මට ඉංග්‍රීසිත් පුළුවන් නේ. භාෂාව ඉගෙන ගන්න ඕනේ නෑ අප්පා. භාෂාව වල යටින් සිංහලෙන් දානවනේ නේද? සබ්ටයිටල්ස් සර්. හරිනේ. ඊළඟ පාර ඉංග්‍රීසියක් අතෝට. අන්න ඒක ගියා. නැත්නම් මෙතෙන්ටත් හෙලෝ ඔව් කියන්න බෑ සර් මොකක් කවද්ද ඇයි නිකිත අවුලෙන්? අපේ ආච්චි නැති කවද්ද? දැන් සති දෙකකට විතර කලින් කවුද කිව්වේ? මගේ යාළුවෙක් තමයි මට කිව්වේ. ඔයාට ඥාති කවුරුත් එන්නේ නැද්ද? කවුරුත් නෑ. බලන්න නිකිත මං උනත් හැමෝගෙම කොන්නේ නැහැ හැමෝගෙම බැනුම් අහනවා. ඒත් මං ඒවා ඉවසනවා. එතකොට තමයි හරි. ඒකින්ද ඔයත් ඔය කවුරු මොනවා කිව්වත් ඉවසලා ඔයාත් ගමන යන්න. ඔයාට පුළුවන් නිකිත. මට සමාවෙන්න බව මට තේරෙනවා මං කළා තියෙන ලොකු වැරද්දක් කියලා. මම යාළුවොත් එක්ක තුලා ගොඩක් ඔන් කරා. ඒත් ඔයා අන්තිම වෙලාවේ ඇවිල්ලා මගේ හිත හැදුවා. මට සමාවෙන්න. ඒකට කමක් නැහැ නිකිත. පවන් අපිට සමාවෙන්න. අපි හැමෝම වගේ සමාව ගන්න. අපි වාට ගොඩක් වැරදි කරා. ඔය අද ඉඳන් අපිත් එක්ක එකට යාළුවෙක් වගේ ඉන්න පවන්. ඒකට කමක් නැහැ නිකිත.
අන් අයගේ ජීවිතවල වටිනාකම දකින්න පුළුවන් නම් අපේ ජීවිතවල වටිනාකම් වැඩි වෙන්නේ ඒ නිසාමයි. අන් අයගේ හැඟීම් දැනීම් තේරුම් ගන්න පුළුවන් නම් අපේ හැඟීම් දැනීම් අරුත්බර වෙන්නෙත් ඒ නිසාමයි. අන් අයගේ ජීවිතවලට ගෞරවයක් එක් කරන්න පුළුවන් නම් අපේ ජීවිතය ගෞරවාන්විත වෙන්නේ ඒ නිසාමයි. කෙටි කාලයකට ලැබුණු මේ මිනිස් දිවියේ සියලු බෙහෙත පසගලා තමාටත් අන් අයටත් යහපත සලසන සත්පුරුෂ ක්‍රියාවන්ගෙන්ම දිවිය සරසා ගන්නට අදිටන් කරගනිමු.